මේ මොඩේ මොකක් කියලාද දන්නේ නෑ මම. මේ දන්නේ නෑ කුමාන්ත්‍රණය අප්පා කුමාන්ත්‍රණය උන් හිතනවා තමයි අපිව පරද්දලා තියෙන්නේ බා මේ මම ලිස්ට් එකක් හදුවා අපි පරදින හේතු මේ බලන්න මේ තියෙන්නේ මැච් එක පරදින හේතු ටික මේ ටික තමයි බා මේ බලන්න ඔබ කවද්ද බං අන්තිම නිදාගත්තේ? නිදා ගන්න වෙලා නෑ බා 2020 මැච් එක ලෑස්ති වෙන්න ඕන අපේ ටීම් එකට අපි කොහොමද සපෝට් එක දෙන්න ඕනේ බා අපි ඉදොරලා මේක දරුණුයි බං. මේ අපි උඩ දෙකක් අනුගුද ඔක්කොම මතක නැහැ මේ මල මතක අපි පෝස්ට් එකක් දාලා පෙන්නමු අපේ කොල්ලොත් එක්ක අපි තාම ඉන්නවා කියලා අපි මෙච්චර බාධක මැද්දේ මෙච්චර දුර ආවනම් ඊළඟ පාර අපි අනිවාර්යෙන් දිනනවා අපි කොල්ලොත් එක්ක අපි හැමදාමත් ඉන්නවා #ජය බන්දාලෝයි #2026 World Cup #Sri Lankan cricket #ඉත්තේ තාම ඉන්නවා ජය බන්දාලෝයි බලත් මාත් එක්ක කිය බලන්න ජය බන්දාලෝයි ජය වන්දනා. ජය බන්දාලෝයි අපිට ගන්න මේ බදාම අරුට දෙයක් එන්න නම් හරි බං. පිස්සුද බං? අංකල් වැඩි නම් ගොඩක් දරුණු වෙලා තියෙන්නේ. බලන්නකො පුතේ පුදුම දෙයක් නේ උනේ හැමදාම මැච් එක තියෙන කාලේ උට මේ පිස්සුව වැඩි වෙනවනේ ඒකනේ අංකල්. ලංකාව කප්පයක් ගන්නකම් මුට නම් හොඳ වෙන එකක් නැහැ. මම නම් හිතන්නේ තව අවුරුදු ගානකට මුට හොඳ වෙයි කියලා. අපිට මේක හොඳ කරන්න විදියක් ඇත්තෙම නැද්ද පුතේ පුතේ මේ මොකුත් හිතන්න එපා අපිට බැරිද මූට ක්‍රිකට් අම්ප් එකලා යන්න දෙයක් අයින්න